කද්නෝරුවේ හාමුදුරුවන්ගේ මිත්‍යා දෘෂ්ටික කමක් නෙවෙයි. කද්නෝරුවේ හාමුදුරුවෝ නිසා බුදුදහම එන්න ජනප්‍රියත්වය වැඩි වෙන එක බලන් ඉන්න බැරි මිත්‍යා දෘෂ්ටික බවක්. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් ඇත්තක්වත් කියන්න එපා. මේ කද්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ. චින්තිතම් විභවති චින්තිතම් විවිනස්සති. හය හතර දන්න කාලේ ඉඳන් අපේ ජීවිතේ වැඩිපුරම අපි අපේ ජීවිතේ නාස්ති කරගන්නේ අනුන් හින්දා. මිනිස්සුන්ට කේන්ති යන්නේ තව කෙනෙක් ඉන්න ඕනේ. අපි කවදාවත් අපි අපිට වෛර කරනවා. එහි කාලයේදී සංක ප්‍රියමන්ත රත්නායක විදිහට ඉඳලා 2007 දී කත්නෝරුවේ සිරිධම්ම විදිහට පැවිදි වෙච්ච උන්වහන්සේ හිටි හැටියේම ජනප්‍රිය වෙන්නේ දෛවෝපගත විදිහටයි. ජාතික රූපවාහිනියේ අසංකය්‍ය දන්නවත් ඇති මගේද ප්‍රවෘත්තියන්සේ අපේ පන්සලට එනවා අපේ අයියත් එක්ක මේ අපේ පන්සල බොහොම පරණ තැනක් ඒක ගැන පොඩි ප්‍රවෘත්තියක් හදන්න ඒකේ අර වොයිස් කට් එක දෙන්නේ මම ඕක අහලා මට කියනවා ඔය කටින් බණක් අහන්න ඕනේ අහම්බ හොඳේ මේ අහම්බේ කොච්චර දුරද කියනවනන්ද කියනවා නම් අද මේ හම්බෙන මොහොත දක්වා මේ හම්බේ ප්‍රතිඵල තමයි ජනප්‍රියත්වය කොච්චර දුර ගියාද කියනවනම් ලංකාවේ සමහර මියුසිකල් බෑන්ඩ් වලටත් වඩා උන්වහන්සේගේ බණට ටුවර්ස් පදිනවා. හොර කාගෙන බණ අහන්න එනවා. රත්තරම් පිරිකර පූජා කරනවා. මේ රත්තරම් වඩාරන. මේ බොහොම උවමනාවෙන් මේ සියල්ල රත්තරණි සකස් කරලා දෙන්නේ. ඒ ඔක්කොටම වඩා මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා වහන්සේව හංවඩු ගහන. ආයි අලුත් එක්කෙනෙක් කරලියට ඇවිල්ලා පරලොව නෑ දෙවියෝ නෑ කියලා කියන අලුත් එක්කෙනෙක් දැන් ඇවිල්ලා කරලියට. එතකොට කොච්චර මේ මිනිස්සු මේවා නිසා නොමග යනවද? සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය. අපායේමයි නතර වෙන්නේ. එක Facebook එකක මෙන්න මේ විදිහට ඔබ වහන්සේට ආමන්ත්‍රණය කරලා තියෙනවා. සිංහල බෞද්ධයන්ට ළමයි හදන්න එපා කියමින් කතෝලිකයන්ගේ ළමයි ඉඹ මාකටින් පස්සේ හතර වටේ දුවන කත්නෝරුවේ ගංජා කියන්නේ කද්නෝරුවේ හාමුදුරුවන්ගේ මිත්‍යා දෘෂ්ටික කමක් නෙවෙයි. කද්නෝරුවේ හාමුදුරුවෝ නිසා බුදුදහම එන්න ජනප්‍රියත්වය වැඩි වෙන එක බලන් ඉන්න බැරි මිත්‍යා දෘෂ්ටික බවක්. ඕක කාලෙකදී අරිය ධම්ම හාමුදුරුවන්ටත් වුණා. ඕක කාලෙකදී සෝම හාමුදුරුවන්ටත් වුණා. ඕක කාලෙකදී සෝභිත හාමුදුරුවන්ටත් වුණා. ඉතින් ඕක කද්නෝරුවේ හාමුදුරුවන්ට උනේ නැත්නම් තමයි පුදුමේ. මිනිස්සු ඔය වඳිනාත් දෙකෙන්මයි බෙල්ල මිරිකන් කම්පාවෙන්ට නරකයි. වෛරය පිට කරේ ජීවිතේ ඉස්සරලම කාත් එක්කද කේන්ති ඇති උනේ කාත් එක්කද ඉස්සරලම කේන්ති අපේ ජීවිතේ පිට කරේ කාත් එක්ක අම්මත් එක්ක ළමයි උදේට බත් එක දාලා ඉස්කෝලේට යන්නත් ඉස්කෝලේ යන ලාපු ගමන් දොර වහගෙන බුදිය ගන්නත් කණ්ඩ කිව්වට නොකා ඉන්නත් කාත් එක්කද කේන්තිය පිට කරන්නේ අම්මත් ඊළඟට කේන්තිය පිට කරන්නේ සහෝදරොත් මට වැල්ලේ තරුණයෝ කියනවා හම්දුන්නේ දැන් අපි පාර්සල් පාස් කරන්නේ කොල්ලෝ කියන්නේ ධර්මය ආශ්චර්යයක් තරුණයන්ට මේවා තේරෙනවා. වැල්ලේ බණක් තියෙන හිටන් ඉතමාත මං කිව්වා මං පුරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා වැස්ටි කරන්න. ජීවිතේ හරියට පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ දේවල් වලට කේන්ති ගන්න. ජීවිතේ පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ වැරදි දකින්න. කවදාවත් අපි අපේ වැරද්ද දකින්න. නිසා කත්නෝරුවේ හාමුදුරුවන්ගේ ඇක්ෂන් එක අල්ලගන්න නැතුව උන්වහන්සේගේ දේශනාවල තියෙන බුද්ධ ඩිරෙක්ෂන් එක අල්ලගන්න කියලා ඔය හැමෝටම කියන්න share this 100 seconds. තථාගත යානනේ දුක දැනුණා